සැපේ මාඩාල කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නවා. පොලිස් උපමාට අපි උපදෙස් දීලා තියෙනවා. ඒ සඳහා දිගින් දිගටම වැටලීම් සිද්ධ කරනවා. විශේෂයෙන් ජාවාරම් කරනවා. බෙදා හරින්න. මේ සියලු දෙනා නීතිය රැන්ට කොටු කර ගැනීම දිගින් දිගටම සිද්ධ වෙනවා. අපිට තොරතුරු විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා. ඊයේ දිනේ මැද පෙරදිග පුද්ගලයෝ 7 දෙනෙක් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන ස්ථාන පව ප්‍රකාශ කළා. ඕම් කැමැති කීවා වැඩේට යටත් වෙන්න, බාර වෙන්න උට සමාව දීලා ඒකෙන් ඉවත් වෙන්න ඕම් කැමැති කියලා කිව්වා. ඒ හින්දා දැන් සමාජයේ සියලු දෙනා මේකේ වමන අවබෝධ කරගෙන ඉන්නවා. ඉතින් අපි හිතනවා සමාජයක් හැටියට අපිට පුළුවන් වෙයි කියලා මේ සඳහා අපි මේ ඉලක්කය සපුරා ගන්න. ඒක කරගන්න පුළුවන් වෙන්නේ ඔබ සියලු දෙනාගේ මැදිහත් වීම, අදිෂ්ඨානශීලීව මේකට කැපවීම, මේකේ තියෙන වමනාව, පක්ෂපාත සියලු ભેදයන් අමතක කරලා දාලා කුල, ආගම්, ජාති ભેද සියල්ල අමතක කරලා දාලා රටක් හැටියට ශ්‍රී ලංකාවාසී සියලු දෙනා එකතු වෙලා මේ උවදුරෙන් රට මුදවාගත යුතු කියන උවමනාව සහිතව තමයි මේ ව්‍යාපාරය දියත් වෙලා තියෙන්නේ.